එක දවසක් ගමක් පුරාම ප්‍රසිද්ධ වූ වඩුවැඩ කරනු කෙනෙක් හිටියා. ඔහුට ලැබුණු ජීවිතේ ලොකුම අවස්ථාව සම්පූර්ණයෙන්ම හිමි කරගත්තා. ඒත් හේතුව ඔහුට දක්ෂ නැතිවීම නෙවෙයි. හේතුව ඔහුට තිබුණේ අවසන් නොවූ සිහින ගොඩක්. ඒ වඩුවැඩ කරන කෙනාගේ නම අර්ජුන්. හරිත කඳුවලින් වටවුණු නිස්කලංක ගම්මානයක අර්ජුන් කියන තරුණ ලී වැඩ කරන කෙනෙක් ජීවත් වුණා. ගමේ හැමෝම ඔහු ගැන දන්නවා. ඔහුගේ අතින් වැඩ ඉක්මනින් සිද්ධ වෙනවා. ඔහු කරන නිර්මාණ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ගමේ කෙළවරේ ඔහුට කුඩා වඩුමඩුවක් තිබුණා. ඒක ඇතුළට ගියොත් ලී කැබලි, ආයුධ, කරපු නිර්මාණ හැම තැනම තිබුණා. අර්ජුන්ට හැම උදෑසනමකම නව අදහසක් එනවා. එක දවසක් පුරුදු වෙන සෙල්ලම් බඩු, ඊළඟ දවසේ ඇවිදින අශ්වයෙක්. තවත් දවසක සෙල්ලම් මාලිගා. ඔහුගේ මනස හැම වෙලාවෙම දුවනවා. ඒත් එක ප්‍රශ්නයක් තිබුණා. අර්ජුන්ද දේවල් පටන් ගන්න හරි ආසයි. ඒත් කවදාවත් ඒ පටන් ගන්න දේවල් ඉවර කරන්න වෙන්නේ නැහැ. ඔහුගේ වඩුමඩුව තිබුණේ රෝද නැති දුම්රියවල්, තීන්ත ගාපු නැති සෙල්ලම් බඩු, කකුල් නැති සෙල්ලම් බඩු. මුලින් ගමේ අය ඔහුව අගය කළා. ඒ ටික ටික මිනිස්සු දෙයක් හිතන්න පටන් ගත්තා. අර්ජුන්ක අදහස් ගොඩක් තිබුණා. ඒත් ප්‍රතිඵල නැහැ. එක දවසක් ඔහුගේ අම්මා කිව්වා, "පුතා, අදහස් හොඳයි. ඒත් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ ඉවර කළ වැඩ." අර්ජුන් hina වෙලා කිව්වා, "මම ඉක්මනින් ඉවර කරනවා." දවස් ගියා. සති ගියා. මාස ගියා. වඩුමඩුව ඉවර කරන්න බැරි වුණු හීන වලින් පිරුණා. එක දවසක් නගරින් ව්‍යාපාරිකයෙක් ගමට ආවා. ඔහුගේ නම පේරේරා මහතා. ඔහු අර්ජුන්ගේ වැඩ බලලා සෙල්ලම් බඩු 50ක් ඕඩර් කළා. මාස 2කින් හදලා දෙන්න. අර්ජුන් උද්‍යෝගයෙන් පොරොන්දු වුණා. ඒත් දවස් ගියා. අර්ජුන් නැවතත් අදහස් වෙනස් කරමින්ම හිටියා. කාර්, ප්ලේන්, සත්තු. ඒත් එක සෙල්ලම් බඩුවක්වත් අවසන්ුනේ නැහැ. අන්තිමට ඒ දවස උදා වුණා. පේරේරා මහතා ලොරියකින් ආවා. ඔහු වඩුමඩුව ඇතුළේ බැලුවා. "මගේ සෙල්ලම් බඩු හෙදුවද?" අර්ජුන් හිස පහලට බැස්සා. "මට ඉවර කරන්න බැරි වුණා." ඒ මොහොත අර්ජුන්ගේ ජීවිතේ තීරණාත්මක මොහොම වුණා. එදා රෑ ඔහුට නිින්න ගියේ නැහැ. ඔහු ඉවර කරන්න බැරි වුණු සෙල්ලම් බඩු දිහා බැලුවා. ඒ වෙලාවේ ඔහුට තේරුණා, දෙයක් පටන් ගන්නේ උද්‍යෝගිමත්ව, ඒත් ඉවර කරන එකයි ජීවිතය වෙනස් කරන්නේ. ඊළඟ උදෑසන අර්ජුන් තීරණයක් ගත්තා. ඔහු කුඩා සෙල්ලම් බෝට්ටුවක් අතට ගත්තා. "මේ වතාවේ මම ඉවර කරනවා." ඔහු ඒ සෙල්ලම් බඩුවටම අවධානය යොමු කරමින් වැඩ කළා. අලුත් අදහස් ප්‍රතික්ෂේප කළා. දවස් 2කට පස්සේ සෙල්ලම් බඩුව සම්පූර්ණ වුණා. ඒක කුඩා සෙල්ලම් බඩුවක්. ඒත් ඒක ඔහුගේ ජීවිතය වෙනස් කළා. ඒ දවසින් පස්සේ අර්ජුන්ගේ නීතිය වෙනස් වුණා. එකක් පටන් ගන්න, ඒක ඉවර කරන්න. මාස කිහිපයකින් ඔහුගේ වඩුමඩුව අවසන් කරපු සෙල්ලම් බඩු වලින් පිරුණා. අවසානයේ පේරේරා මහතාත් නැවත ආවා. මෙවර අර්ජුන් සූදානම්. මොකද ඔහු ඉගෙන ගත්ත පාඩමක් තිබුණා. අවසන් කළ එක සිහිනයක් අවසන් නොකළ දහසක් අදහස් වලට වඩා වටිනවා කියන කියමනයි. ඔයාට මේ කතාව හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ කතා බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් කතාවකින් නැවත හමු වෙමු.